ඔන්න අවුරුද්දකට පස්සේ මට වෙලාවක් ලැබුණා ආපහු YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඉතින් වෙනද වගේම පුළුවන් විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්න මම බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම Life with Video YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ 2026 අවුරුද්දේ ඉස්සෙල්ලාම මම මටම අරන් දුන්න තෑග්ගක්. මේ තමයි DJI Pocket 3 combo pack එක. DJI Osmo Pocket 3 කැමරා එක ඇවිල්ලා දැනට ටික කාලයක් වෙනවා. ඉතින් දැන් මට මේ කැමරා එක ගන්න ඕනි කියලා හිතුනේ දෙසැම්බර් මාසෙනේ. දෙසැම්බර් මාසේ අන්තිම සතිය, එතකොට ජනවාරි මුල් සතිය වගේ කාලය මෙහි ඉලෙක්ට්‍රික් අයිටම් ගොඩාක් සේල් දානවා. ඉතින් මම හිතුවා ඒ සයිට් එකකට ගිහිල්ලා බලන්න ඕන කියලා මේ කැමරා එකත් ඔෆර් එකක් එහෙම දාලා තියෙනවද කියලා. මගේ වෙලාව හොඳ නිසා මට ටිකක් සැලකිය යුතු ඔෆර් එකකට මේ කැමරා එක ඕඩර් කරන්න පුළුවන් වුණා. ඉතින් කැමරා එක ඕඩර් කරලා හරියටම දවස් 6කින් ජනවාරි 6 වෙනිදා කැමරා එක ගෙදරට ආවා. අද මගේ කැමරා එක අන්බොක්ස් කරන්නේ අපේ ලිමා. මෙන්න මේ බොක්ස් එක ඇතුලේ මේ විදියට වෙනම පවුච් එකක් එනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ තව තියෙනවා පොඩි කේසින් එකක්. ඒ කියන්නේ මේ කැමරා එක අපිට කොහේ හරි යනකොට දාගෙන යන්න පුළුවන් පොඩි ප්ලාස්ටික් කේසින් එකක්. ඒ වුණාට ඒක මාර විදියට අතට කම්ෆර්ටබල්.
මෙන්න මේ වෙලාවේ තමයි මම දාලා තියෙන ඕඩර් එක කොච්චර නෝනක්කාර විදියට දාලා තියෙනවද කියලා දැනගන්න ලැබුණේ. කැමරා එක ඔන් කරද්දි තමයි මතක් වුණේ මේකට SD කාඩ් එකක් ඕන කියලා. ඉතින් මම SD කාඩ් එකකුත් ඕඩර් කරලා හැබැයි කැමරා එකට ගැලපෙන එකක් නෙමෙයි ලැප්ටොප් එකකට පාවිච්චි කරන්න පුළුවන් SD කාඩ් එකක් තමයි කැමරා එකට මම ඕඩර් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම පැකේජින් එක ඕපන් කරපු නිසා මට ඒක මාරු කරන්න විදියක් නැහැ. ඉතින් ආපහු කැමරා එක සෙටප් කරන්න තව දවස් දෙකක් බලන් ඉන්න උනා. නැවත අලුතෙන්ම SD කාඩ් එකක් ගන්න එක. ඔක්කොම කතාව කිව්වට මේ කොම්බෝ පැක් එකට මට මොනවාද හම්බුනේ කියලා කියන්න බැරි වුණානේ. මේ තියෙන මිනි හැන්ඩල් එක. මේක කැමරා එකට කනෙක්ට් කරන්න ඕන අපිට ට්‍රයිපොඩ් එක සෙට් කරන්න. මේ තියෙන්නේ එක්ස්ට්‍රා බැටරි එකක්. ඒකෙත් හැන්ඩල් එක සෙට් කරන්න පොයින්ට් එකක් එනවා. එතකොට මේ තියෙන්නේ මිනි ට්‍රයිපොඩ් එක. මේ තියෙන්නේ කැමරා එකට හම්බෙන Type C කේබල් එක. එතකොට මේ තියෙන්නේ මයික් එකට එන වින් ස්ක්‍රීන් එක. ඒ වගේම මේ තියෙන්නේ මයික් එක. මේ තියෙන්නේ මුලින් පෙන්නපු ප්ලාස්ටික් කේසින් එක. ඒ වගේම ඒකේ ප්ලේස් එකක් එනවා. අපිට හම්බෙන මිනි ලෙන්ස් එක. ඒ වගේම මයික් එකේ මැග්නට් එක ප්ලේස් කරන්න. කැමරාවට හම්බෙලා තියෙන මෙන්න මේ කේසින් එක මම හිතනවා හරිම ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද නිකම්ම කැමරා එක අපේ හෑන්ඩ් බෑග් එකකට දාගන්නවට වැඩිය මේ පවුච් එකට සෙට් කරලම දාගත්තම කැමරාවේ ආරක්ෂාවට හොඳයි. ඔන්න දැන් තමයි SD කාඩ් එකක් ආයේ අලුතෙන් අරගෙන කැමරා එක සෙටප් කරගෙන ආපහු ඔන් කරලා කැමරා එකෙන් කරන්න පුළුවන් මොනවාද කැමරා එක අතට හුරු කරගන්න වීඩියෝ කිහිපයක් කරේ. තවත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරන් ඉන්න බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මතක ඇතුව channel එක subscribe කරලා like කරලා comment කරන්න.